ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. පුංචි වීඩියෝ එකක් ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා හිතුණා. මහකන්නේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. අද අපි අක්කරයක භූමි ප්‍රමාණයක දේශීය වී වර්ගයක් වන රතු බාස්මති වී වපුරන්නයි හදන්නේ. ඒක ඕගොල්ලන්ට මට පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඒ වැඩ ඇත්තටම කිව්වොත් දේශීය රතු බාස්මති කියන්නේ මිල අධික වී වර්ගයක් වගේම මිල අධික සහල්. දැන් ගොඩාක් දෙනෙක් දේශීය වී වර්ග වගා කරන්න හුරු වෙලා තියෙනවා. අපි වගා කරන්න ඕනේ කියලා හිතුණා. වගා කරලා බලමු අපි. ඔයගොල්ලන්ට මම පෙන්නන්න කොහොමද මේවා හදලා තියෙන්නේ. නිවැරදි ආකාරයට ලියදි ටික අපි හදා ගන්න ඕනේ. දේශීය වී වගා කරද්දී අපි වී ගොඩාක් අපි ලියදි වලට කුඹුරට ඉහින්නේ නැහැ. වපුරන්නේ නැහැ. සාමාන්‍ය පඳුරු හැදිලා එන්න යම් ප්‍රමාණයක් තමයි අපි වපුරන්නේ. බලමු අපි.